අයිබෝන් ආයුෂ බොහෝ වේවා ආදරෙයි චුට්ටක් කතා කරන්න කියලා ආවා කෙල්ලනේ මම මේ කතා කරන්න ගොඩාක් දුරට අලුතෙන් ගෙවල් වලට එන ආදරණීය ඔයාලත් එක්ක තමයි මොකද්ද කියන්නේ හොඳට මතක තියාගන්න අපි ලංකාවෙන් ගොඩාක් ප්‍රශ්නත් එක්ක මෙහෙට ඇවිල්ලා අලුතෙන් ගෙදරකට එනකොට ගේ ඇතුලේ අම්මට සිරි වෙන්න ලංකාවේ කෙනෙක් ඉන්නව දැක්කම මාර සතුටක් හිතෙන්නේ. මොකද අපි කාත් කවුරුත් නැති රටකට ඇවිල්ලා මේ අපේ එකෙක් ඉන්නවා කියන සතුට තියෙනවා. ඔයා hina මුසු මුහුණෙන් ඔය ගෙට අඩිය තියෙනවා නම් ලංකාවේ කෙනෙක් ඉන්නවා කියලා හිතාන හොඳට මතක තියාගන්න ඒ සතුට හැමදාම මේතෙන රැඳෙන්න උත්සාහ කරන්න උපරිම මම වින්ද අත්දැකීමක් තියෙනවා නම් ඒක කිසිම ලෝභකමක් නැතුව ඔයාලට දෙනවා. හරිද? එක දෙයක් කියන්න. රට ඇවිල්ලා ටික දවසක් යනකොට ගොඩාක් කට්ටියට අර ලංකාවේ එනකොට තිබ්බ ඒ ගතිගුණ අමතක වෙලා යනවා. එහෙම කරන්න එපා කියලා ගොඩාක් ආදරෙන් කියනවා. ඔයාට දැනෙන බඩගින්න අනිත් මිනිස්සයාටත් දැනෙන්නේ. ඔයා කන බොන දේ අනිත් මිනිස්සයාට කන්න බොන්න ඕනි. මේ කියන්නේ උයන කෙනෙක් ඉන්නවනම්. අනිවාර්යයෙන්ම එන කෙනා ලංකාවේ කෙනෙක්ද කොහේ කෙනෙක්ද කියලා හදන්න එපා. තියෙන දෙයක් කුසියේ තියෙන දෙයක් කන්න දෙන්න. සමහරු ඉන්නවා කුසිය අරක් ගත්ත ගෙදර මාමටත් වැඩිය කුසිය අම්මා මාමා වෙලා මැඩම් වෙලා තේ ටිකක් දෙන්නේ නැහැ තේ කොළ ටිකක් දෙන්නේ නැහැ තේ කොළ පැකට් එකක් දෙන්නේ නැහැ තේ ටිකක් දෙන්නේ නැහැ කණ්ඩ ටිකක් දෙන්නේ නැහැ හතර මුල්ලේ කෑම තිබුණාට දෙන්නේ නැහැ හංගනවා ඒ මොකද කියලා දන්නවද අර ලංකාවෙන් එනකොට තිබුණ ප්‍රශ්න දැන් එයාගේ විසඳිලා දැන් මමයි රජා එයාට මුල අමතක වෙලා හොඳට මතක තියාගන්න එන ඇවිල්ලා ටික දවසක් යනකොට අමතක වෙනවා නම් මතක් කරගන්න මම එදා මේ කුවෙට් එකට මම අඩිය තිබ්බේ මොන වගේ දුක්බර ජීවිතයකින්ද එහෙනම් දැන් අපි ටිකක් කල් ගිහින් අපි ඔළුව උස්සලා ඊට පස්සේ අපි ළඟට එන කෙනා එන්නේ අපිටත් වැඩිය ගොඩාක් ප්‍රශ්න වෙල හිර වෙලා වෙන්න ඕන ඒ නිසා එන කෙනෙකුට ආදරෙන් සලකන්න. මං කියන්නේ කුසියේ වැඩ කරන කෙනාට. කුසියේ උයන්ඩ පිහන්න ඉන්න කෙනාට. එතකොට මොකද මම මේ විදිහට කතා කරන්නම ඕනිම කියලා හිතුනේ මම වීඩියෝ එකක් දැක්කා ලංකාවේ ගැහැණු කට්ටිය 4 දෙනෙක්. 4 දෙනෙක් එක කුසියේ ලිප ළඟ අලුතෙන් ආව කෙනා බත උයනවා. මේ බාස්මති හාල් එක උයන්න ඉස්සෙල්ලා වතුරට දාලා හොදලා මේ හාල් එක මෙහෙම කරලා අතුල්ලන්නේ නැහැ පොඩි කරන්නේ නැහැ. ඒකට හාල් ඇටේ මේ වෙලා යනවා හොඳට නිකන් සෝදලා වතුර ටික වෙලාවක් පෙඟෙන්න දානවා බාස්මති හාල් එක. මෙහි උයන හාල් එක ටිකක් හොඳට පෙඟෙන්න ගන්නවා. පෙඟුනම වතුර එක අයින් කරලා ඊට පස්සේ හාල් එක ලිපේ තියෙනවා. ලිපේ තියලා බත උතුරගෙන එනකොට වතුරක පෙරලා අරින්න. පෙරලා ඊට පස්සේ ගින්දර අඩු කරලා දාලා වතුර මදිනෙන් තව කුඩින් වතුර දාලා බත උයන්න ඕන. මම උයන විදිහ මම කිව්වේ. එතකොට 4 දෙනෙක් එක්ක එක විදිහටම ඊට කලින් උයන්න හිටපු කෙනා අර යට අර 3 දෙනාත් එක පැත්තකට හැරිලා අර ගෑනු කෙනා තනි ගෑනු කෙනා. ඔයාලටත් වීඩියෝ එක අහුවෙයි බලන්න. මෙයා බතට වතුර ටිකක් දානවා. මෙයා බත පෙරලා නැහැ. බත බෙරි වෙලා. කෑ ගන්නවා ආනේ කොහොමද බත උයන්නේ? මීට කලින් ඉව්වා කියනෝ නේද? උඹ උයන්න නේද ආවේ? එහෙමම කියන වීඩියෝ එකේ. උයන්න නේද ආවේ? බත උයා ගන්න දන්නේ නැද්ද? කොහොමද? අර ගෑනු කෙනා ඉතින් මම මේකට මේ වතුර ටිකක් දැම්ම ඇට වගේ හින්දා. බත් නෙවෙයි කන්න වෙන්නේ. අඩිය අල්ලලා ගහයි අද ඔක ඔළුවේ. හරියට
නිකන් පයට පා ගන්න පුළුවන් උප්පරිම නින්දා කරලා ලැජ්ජා කරලා අර මිනිස්යාගේ මේව කරනවා. මම ඉතින් ඒ වෙලාව ගොඩාක් වෙලා වීඩියෝ එක බලන ඉඳන් මට ඇත්තටම දුක හිතුණා. ඉතින් මේක මෙහිමයි කියලා කියා දුන්නේ නැහැ. මම ඒකේ කමෙන්ට් එකක් දැම්ම බත උයන්නේ මෙහිමයි කියලා. හැබැයි ඒ වීඩියෝ එකේ දැනෙන්න පුළුවන් එකම වීඩියෝ එකේ 3 වතාවකට විතර මම තැනින් තැනට ලිව්වා මට පුළුවන් විදිහට. ඒ වීඩියෝ එක යන්නේ අලුතෙන් ආව කෙනා නෙමෙයි බලන්නේ මේ පරණ කට්ටිය තමයි වීඩියෝ එක දාලා රඟන්නේ. රඟන කට්ටියට දැනෙන්නම වීඩියෝ එකේ මම ලියවුවා. ඉතින් ඒ නිසා ඒ වගේ පහත් වැඩ කරන්න එපා. මොකද හැමෝටම දන්නේ නැහනේ උයන්න එනවා කියන එක හැමෝම උයන්න දැනගෙන ඉන්නේ නැහැ. අනිත් එක උයන්න අල්ලගත්ත කෙනෙක් දන්න උයනවා කියන එක මේ ඒ තරම් මහා ලොකු දෙයක් නෙමෙයි. උයන එක නම් කොහොම හරි උයන්න පුළුවන්. ඉඳුල් ගොඩ හොදන්න ගියාමනේ කුසියේ තියෙන සෙල්ලම තියෙන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා ගොඩාක් ඔයාලත් එළියෙන් මේ ඇතුළට එන වැඩට එන ඔයාලත් මේගොල්ලන්ට කරුණාවක් දක්වන්න කුසියේ ඉන්න කුසියම්මත් අනිවාර්යෙන් අලුතෙන් එන කෙනාට ආදරෙන් කරුණාවෙන් සලකලා මේක මෙහිමයි කියලා කියා දෙන්න. තවත් දෙයක් ඔයා බීලුණු ගෙඩිය කපන එක වෙනස් විදිහට වෙන්නේ නැති ආරයා කපන විදිහ වෙනස් වෙන්නේ නැති. ඉතින් ඔයා කරන දේම අනික් කෙනාට කරන්න බෑ. ඔයා කපන විදිහටම අනික් කෙනාට ලුණු කපන්න බෑ. මම මාළු මිරිස් කරල කපන විදිහට නෙමෙයි ගොඩක් දුරට අනික් කෙනා කපන්නේ. ඒ නිසා ඔයා දන්න ශාස්ත්‍රයේ ඔයා කියන විදිහට මෙයාට කරන්න බෑ. ඒ නිසා ඒ මිනිහයාට පුළුවන් වැඩක් අල්ලගන්න හිමින් අත දෙන්න. හැබැයි වැඩේ අල්ලගෙන ඉවරලා අත දුන්න කෙනාටත් ඔළුවට අත හොදනවා කියන එකත් පොඩ්ඩක් ඩිංගක් ඔළුවේ කොනක මතක තියාගන්න. ඒ අපේ කට්ටියගේ හැටි. දන ගාගෙන බඩ ගාගෙන ළඟට ආවට වැඩ අල්ලගත්තට පස්සේ පුළුවන් නම් ඉන්නේ කී යන්න ඉස්සෙල්ලා ඒකි එළියට ඇදලා දාලා මෙයා ඉන්න තමයි බලන්නේ. අපි කාපු බැට කතා කරන්නේ. අපි මේ කාපු බැට තමයි කතා කරන්නේ මේ ඇතුලෙන් චුට්ට කියන්නේ. මමත් අපේ ගෙදර ඉන්නවා නංගි අපේ නංගිත් මමත් සෑහෙන්න මේක ඇතුලේ හරි දුක්බර ජීවිත ගොඩක් ගෙව්වා අවුරුදු 8ක් තිස්සේ. ඒ නිසා මං ඔයාලට කියන්නේ කෙනෙක් ගේ ඇතුළට ගන්නකොට චුට්ට හැමදේම කියලා දෙන්නේ. එළියෙන් කෙනෙක් ඇතුළට එනකොට මෙයා ආවේ කොහොමද මෙයා යන්නේ කොහොමද අන්තිමේට පුළුවන් නම් ගේ ඇතුළේ ඉන්න උන්ට එළියට ඇද දාලා මමයි රජා කියන මට්ටමින් ඉන්නත් බලනවා. එක තව දෙයක් තේරුණා? අනික් එක තමයි අලුතෙන් ඔයා ආවට පස්සේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඔයා භාෂාව ටිකක් දැනගන්න අර මෙහෙන් ගියාට පස්සේ අර මෙච්චර පුංචි අබෑටයක් විතර දෙයක් අල්ලගත්ත ගමන් ඔයා ඒක කරගන්නවා කොස්සැටයක්. ලොකු දෙයක් කරලා ගිහිල්ලා ගිනි අවුලන්න උත්සාහ කරන්න එපා. එහෙම කරන්න ගියොත් එහෙම පුංචි දේ වලින් පටන් ගන්න ඒවා බයස් එකක් නැතුව අර ගංවෙල ඒ වැටේ ගෙදර මිනිහයි මේ ගෙදර මිනිස්සයයි රණ්ඩු කරනවා වගේ ඉවර වෙනකම්ම රණ්ඩු කරගන්න වෙයි. එහින්දා මතක තියාගන්න නැති බැරි කන් වලට ජොබ් එකකට ආවේ නොදන්න දෙයක් තියෙනවා නම් බොහොම කරුණාවෙන් අහගන්න. දන්න දෙයක් තියෙනවා නම් කියා දෙන්න. ඒ විදිහට ඉඳලා ආව කාලේ මෙහි ඉඳලා පාඩුවේ අනිවාර්යයෙන්ම තමන්ගේ වැඩේ කරගෙන යන්න ඕන. එහෙම නැතුව මේ බොරු කියන්න උත්සාහ කරන්න එපා. සමහරක් විට ඔයාට වැඩිය හොඳ වෙන්න පුළුවන්. ඔයාගෙන් පස්සේ ආව කෙනාට ওই ගෙදර ඔයාට හිටියට වැඩිය හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා ලොකුම දේ තමයි අලුතෙන් කෙනෙක් ගෙදරට ආවම ඔයාලගේ මේ ගෙදර මාමා හොඳයිද බාබා හොඳයිද ළමයි ඔව් හොඳයි. ඔයා එක්ක රණ්ඩු කරනවා ඇති. ඒ වුණාට පිටින් එන කිසිම කෙනෙකුට ගේ ඇතුලේ තියෙන දේ කියන්න එපා. මොකද ඔයාට හොඳ නැති ගෙදර අනික් කෙනාට හොඳ වෙන්න පුළුවන්. යම් හේතුවකින් එයා කිව්වොත් මෙන්න මෙයා මෙහෙම කිව්වා කියලා කිව්වෙත් මොකද වෙන්නේ? ඔයා අන්ත අමාරුවේ වැටෙනවා. ඒ නිසා අලුතෙන් ගෙදරකට ඇවිල්ලා දෙයියනේ බුදුනේ
කියලා වැඩ අල්ලගන්න, තියෙන ප්‍රශ්න විසඳගන්න, ලංකාවට යන්න ශක්තිය ධෛර්යය අරගෙන ජීවිතේ ටාගට් එකකට ඉලක්කයකට යන් බොහොම හිමින් අනුන්ගේ කකුලෙන් අදින්න යන හැම මොහොතකටම හිතන්න තමන්ගේ පය පැටලෙලා තමන් වැටෙනවා ඒක ස්ථීරම වෙන දෙයක්. ඒ නිසා හැම මොහොතෙම ගන්නා හෙල්ලනා හුස්ම පොදක් ගානේ හැම වෙලාවෙම මතක් කරගන්න මට පුළුවන් නම් මම මිනිස්සෙකුට උදව් කරනවා, බැරි නම් කට වහගෙන මම පැත්තකට යනවා. ඒ නිසා කවදාකවත් කණ්ඩ දුන්නා තහපා කණ්ඩ උත්සාහ කරන්න එපා. ඇතුලේ තියෙන ප්‍රශ්න එක දෙක කරලා මේව කරගන්න යන්න එපා. එහෙම වුණොත් හරි අමාරුයි ඉන්න. එහෙනම් ගිහින් එන්න කුසි අම්මලා අලුතෙන් එන කට්ටියට කණ්ඩ බොණ්ඩ ටික දෙන්න, මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. මමයි රජා වෙන්න එපා කුසියක වැඩ කරන්න හිටියට තේරුණාද? එහෙනම් ගිහින් එන්න. බුදු සරණයි, ජේසු පීඨයි, අල්ලා දෙවි පීඨයි ආදරෙයි හදවතින්ම.